Well, we are going to start our practical English program. දැන් ගොඩක් අයට ඉංග්‍රීසි අමාරුයි. මේ අමාරු තැනක් ලෙහන්න සූදානම් වෙන අවස්ථාවක්. අපි කතා කරන්න යන්නේ අද සහ n භාවිතය පිළිබඳව ටිකක් පුළුල් ලෙස ඔබ නොදන්න කරුණු ගොඩක් මෙහි තිබෙනවා. දැන් අපි ලුණු ගෙඩියක් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ පුතේ an onion කියලයි. onion කියන්නේ ලුණු ගෙඩිය. onion කියනකොට onion අයන්න ශබ්ද කරනවා වඩා හොඳයි onion කියන්නේ නැතුව යයන්න ශබ්ද කරන්නේ නැතුව. ඒතර මේ ඕ අකුරේ තියෙන්නේ පුතේ අයන්නේ ශබ්දය කියලා මතක තියාගන්න. ඕ අකුරේ ඔයන්නක් තියෙනවා ඕ අකුරේ අයන්නක් තියෙනවා. ඒතර නොදන්න කෙනෙක් මේකට onion කියන්න පුළුවන් ලුණු වලට onion කිව්වොත් වැරදි ලුණු onion. එතකොට ලුණු ගෙඩියක් නම් an onion වෙනවා. මොකද්ද හේතුව? ඉංග්‍රීසි වල තියෙනවා ස්වර ශබ්ද පහක්. මොනවද ඒ ස්වර ශබ්ද? a e i o u. ස්වර අකුරු පහක් තියෙනවා. අකුරට අපි කියනවා letter කියලා. ලියුමට කියන්නේත් letter. එතකොට බහුවචනයේ අකුරු කිව්වොත් letters. මේවට අපි කියන්නේ vowel letters කියලා. ස්වර අකුරු උච්චාරණය කරන්න පුතේ. vowel letters. මොනවාද vowel letters? a e i o u. a i o u. a i o u. a e i o u. මේවා තමයි ස්වර අකුරු. එතකොට ස්වර අකුරු පහක් තියෙනවා. මේ ස්වර අකුරු වලින් පටන් ගන්නකොට ඊට මුලින් එකක් හැඟවීමට n භාවිතා කරනවා. එතකොට ලුණු ගෙඩියක් කියන්නේ an onion. දැන් මේ ස්වර අකුරු සම්බන්ධ කාරණේදී අපි ගමු තවත් වචනයක්. කුඩයට එන වචනය umbrella. u අකුරෙන් පටන් ගත්තට එතනත් u අකුරේ තියෙන්නේ අයන්නේ ශබ්දය. umbrella කිව්වොත් කුඩය. කුඩයක් කියන්නේ an umbrella. an umbrella කුඩයක්. හැබැයි දැන් u අකුරෙන්ම පටන් ගත්තොත් අපි university කියන වචනය විශ්වවිද්‍යාලයට යෙදෙන ඉංග්‍රීසි වචනය university විශ්වවිද්‍යාලයක් කියලා අපි කියන්නේ a university. ඒකට හේතුව university පටන් ගන්න u අකුරෙන් උනාට ශබ්ද වෙන්නේ මේ විදිහට. u යන්නේ ශබ්දය. university. මේ u ශබ්දය ස්වර ශබ්දයක් නොවේ. u අකුරේ අයන්නේ ශබ්දය පමණයි ස්වර. ස්වර ශබ්දයක් ආවොත් තමයි n භාවිතා වෙන්නේ. n වල තේරුම එකක් කියන එක. නැත්නම් අල් කයන්න. මොනවද ස්වර ශබ්ද කියලා පැහැදිලිව හඳුනා ගන්න සිංහල භාෂාවෙන් ඔබට ලොකු උපකාරයක් ලැබෙනවා. ස්වර අකුරු නම් පහයි තියෙන්නේ. a e i o u. මේ තියෙන්නේ ස්වර අකුරු පහ. නමුත් ස්වර ශබ්ද මොනවද මේවට අයිති? සිංහල හෝඩියේ මුල් අකුරු පෙළ මතක තියාගන්න. අයන්න ආයන්න, ඇයන්න ඈයන්න, ඉයන්න ඊයන්න, උයන්න ඌයන්න, එයන්න ඒයන්න, ඔයන්න ඕයන්න, අයි අව්. ඔන්න ඔය ශබ්ද ටික. සිංහල හෝඩියේ මුල් අකුරු ටික. කයන්න, ගයන්න, චයන්න, ටයන්න, ඩයන්න, නයන්න, පයන්න, බයන්න, මයන්න, යයන්න, රයන්න, ලයන්න, හයන්න, සයන්න, වයන්න ඒ ටික නෑ. a ä ä i i u u e e o o i au කියන ශබ්ද ලෝකේ ඕනම භාෂාවක ස්වර ශබ්ද වෙනවා. අකුරු නෙමෙයි ශබ්ද. අයන්න නෙමෙයි අ කියන ශබ්දය. ආයන්න නෙමෙයි ආ කියන ශබ්දයයි. සුද්දෙකුට ආ කියලා කට අරින්න බැරිද? ආ. අන්න ඒ ශබ්දය ස්වර ශබ්දයක්. එතකොට ඒ ස්වර ශබ්දවල යු යන්න නැහැ. a a ä ä i i u u තියෙනවා. යු කියලා එන්නේ නැහැ. එතකොට යුනිවර්සිටි කියන වචනෙට මුලින් n යොදන්න බෑ. එකක් හැඟවීමට යොදන්නත් පුළුවන්, එකක් හැඟවීමට n යොදන්නත් පුළුවන්. n යොදන්නේ මේ vowels ආවොත් යම්කිසි නාම පදයකට මුලින්. නාම පදවලට විතරයි. හොඳේ ක්‍රියාපද වලට දාන්නේ මේ පද දෙක. එකක් හංගවන්න. එතකොට මේ අකුරු ටික නෙමෙයි වැදගත් වෙන්නේ මේවට අදාළ ශබ්ද ටික. ඒ ශබ්ද ටික තමයි මම අර කිව්වේ
a a ä ä i i u u e e o o ai au a a ä ä i 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 මතකද නෑ a a ä ä i i u u e e o o ai au ඔය ටික. එතකොට u ශබ්දය ස්වර ශබ්දයක් නොවන නිසා විශ්වවිද්‍යාලයක් කියන්නේ a university. කුඩයක් කියන්නේ an umbrella. මොකද මෙතන අයන්න ශබ්ද වෙනවා. මේ ටික පොඩ්ඩක් ලියා ගමු. මේ පාඩම තව දිගට යනවා ලස්සන දේවල් තියෙනවට උගන්වන්න. තවත් උදාහරණයක් අපි ගමු. ස්වර අකුර සහ ස්වර ශබ්දයේ ගැටලුව ලියා ගන්න පුළුවන් වෙන විදිහේ. දැන් අපි ගත්තොත් පුතේ එලිෆන්ට් කියන වචනය. එලිෆන්ට් කියන්නේ අලියා. දැන් මෙතන පටන් ගන්න ඊ අකුරෙන් අපි කියනවා ස්වර අකුරක් කියලා. වවල් ලෙටර් එකක්. මේක ශබ්දය එන්නේත් ඒ යන්න. එලිෆන්ට්. අර අපි කියපු ශබ්ද වලින් එකක්. අ ආ ඈ ඈ ඊ ඊ උ ඌ ඒ ඒ මේ ඒ යන්න ස්වර ශබ්දයක්. ඒතර වැදගත් වෙන්නේ පුතේ ස්වර ශබ්දය. දැන් එහෙමනම් අලියා කියන්නේ එලිෆන්ට්, අලියෙක් කියන්නේ an elephant. ස්වර ශබ්දයක් ආවොත් an දාන්න ඕන. දැන් එහෙම නැති තැන් වලට අපි යොදන්නේ a. මේකත් ලියා ගන්නකො an elephant කියලා. අලියෙක්. දැන් පූසට කැට් කියනවා. පූසෙක් කියලා අපි කියන්නේ a cat. මොකද එතන ස්වර ශබ්දයක් එන්නේ නැහැ. කැට්. කයන්නනේ ශබ්ද වෙන්නේ. C අකුරේ තියෙන කයන්නේ ශබ්දේ වැඩිපුරම. කලබලයක් නැහැ පුතේ. හිමින් යමු හොඳේ. දැන් පූසා කැට්, පූසෙක් නම් a cat. බල්ලා dog. බල්ලෙක් කියන්නේ a dog. දැන් අපි අම්මට කියන්නේ mother. M O T H E R. අම්මා කියනකොට O අකුර එන්නේ. M A නෙමෙයි. M O. තාත්තා කියනකොට එන්නේ F A. F A T H E R. mother M O T H E R. දැන් අම්මා කෙනෙක් කියන්නේ a mother. අපිට කියන්න පුළුවන් ඇය අම්මා කෙනෙක්. She is a mother. කොහොමද පුතේ කියන්නේ ඇය අම්මා කෙනෙක් කියලා? She is a mother කියලා අගට නැවතීමේ ලකුණ යොදනවා. එතකොට මේ a යෙදීම හරි වැදගත්. අල් කයන්නේ තේරුම ගන්න. නමුත් a වෙනුවට සමහර තැන්වල n යෙදෙනවා මේ vowels ආවොත්. මේ තියෙන ස්වර අකුරු ටික මේකෙන් ලේසි අඳුන ගන්න. නමුත් ස්වර අකුරට වඩා ස්වර ශබ්දය වැදගත් වෙනවා. මොකද දැන් අපි ගත්තොත් පුතේ අංකල් කියන වචනය. U අකුරෙන් පටන් ගන්න. U අකුරෙන් පටන් ගන්න අංකල් කියන වචනය ගත්තොත් මාමා. මාමටත් අංකල්, බාප්පටත් අංකල්, ලොකු තාත්තටත් අංකල්. දැන් මෙතන තියෙන U අකුර සහ අයන්නේ ශබ්දය අංකල්. මේක යුන්කල් නෙමෙයි, වින්කල් නෙමෙයි. අංකල් අයන්න. එතන මේක ස්වර ශබ්දයක්. එහෙනම් an කියලා එන්න ඕනේ. මාමා කෙනෙක් කියන්නේ an uncle. an uncle. මාමා කෙනෙක්. අංකල් කියලා කියන්න බැහැ. දැන් අපි ගමු ඊ අකුරෙන් පටන් ගන්න වචනයක්. මේක හැබැයි ටිකක් ස්පෙලිං අමුතුයි. පලියා ගන්න යුරෝපියන්. මේක ශබ්ද වෙන්නේ පුතේ යුරෝපියන් කියලා. කවුද යුරෝපියන් කියන්නේ? යුරෝපීය ජාතිකයා.
ශ්‍රී ලංකන් ශ්‍රී ලාංකිකයා. ඕස්ට්‍රේලියන් ඕස්ට්‍රේලියානු ජාතිකයා. ඒ විදිහට යුරෝපියන් කියන්නේ යුරෝපීය ජාතිකයා. ඔයා හිතන්න මෙතෙන්ට එන්නේ අද ඇන්ද. මේ දෙකෙන් මොකක්ද එන්නේ? දැන් මේ අකුරු වලින් එකක් මෙතන මුල තියෙනවා නේ. ශබ්දේ මොකද්ද තියෙන්නේ? යු. අකුර තිබුණට වැඩක් නැහැ. ශබ්දය ස්වර ශබ්දයක් නෙවෙයි. ඒ නිසා ඇන් යොදන්න බෑ. එහෙම තමයි නීතිය තියෙන්නේ. ගොඩාක් වෙලාවට මේ අකුරු තියෙනකොට අකුරත් එක්ක ශබ්දයක් එනවා. ශබ්ද ටික මොනවාද? අ ආ ඈ ඈ ඊ ඊ උ ඌ ඒ ඒ ඔ ඕ අයි අව්. සිංහල හොඩියම උගන්නන්න ඕනේ නැහනේ. අ ආ ඈ ඈ මේවා ලෝකේ ඕනම භාෂාවක ස්වර ශබ්ද. ඊ ඊ උ ඌ එතකොට ඔ ඕ අර අයි කියලා ශබ්දයක් තියෙනවා. අව් කියලා ශබ්දයක් තියෙනවා. අ ආ ඈ ඈ ඊ ඊ උ ඌ ඒ ඒ ඔ ඕ අයි අව්. ඒතර මේවා ලෝකේ ඕනම භාෂාවක ස්වර ශබ්ද. ඒ කියන්නේ සිංහල භාෂාව හරි ශක්තිමත් භාෂාවක් ඉංග්‍රීසිය විග්‍රහ කරන්න. කවුරුත් මේ විදිහට උගන්වන්නේ නැහැ ඔයාට ලෝකේ ස්වර ශබ්ද මොනවාද කියලා. සිංහල භාෂාව බිඳිලා ඇවිල්ලා තියෙන සංස්කෘත වලින් තවත් වෙනත් පැරණි භාෂාවන්ගෙන්. ඒ නිසා මේ සිංහලෙන් පුළුවන් ලෝකේ ඕනම භාෂාවක ස්වර ශබ්ද ටික පෙන්නන්න. දැන් මෙතන ස්වර ශබ්දයක් නැහැ පටන් ගන්නේ. මොකද මේක යුරෝපියන් නෙමෙයිනේ. දැන් ඉයන්ෙන් පටන් ගත්තා නම් අන්න ඇන් කියලා දාන්න තිබුණා. මේක යුරෝපියන් කියලා ශබ්ද වෙන්නේ ඊ අකුර ශබ්ද වෙන්නේ නැහැ. ඒ නිසා යුරෝපීය ජාතිකයෙක් කියලා අපි කියන්නේ යුරෝපියන්. දැන් කවුරු හරි ලංකාවට ටුවරිස්ට් කෙනෙක් ආවොත් කවුද පුතේ? කොහොමද මේ වචනේ උච්චාරණය කරන්නේ ඔයගොල්ලෝ? ටුවරිස්ට්. ටී අකුර ශබ්ද වෙන්න ඕන. සංචාරකයා. ඔයගොල්ලෝ කියන්නේ ටුවරිස්ට් නේ. ටී අකුර නැතුව කියනව නේද? ටුවරිස්ට්. he is a tourist. දාන්න ඕනේ එක්කෙනෙක් කියන්නේ. he is a tourist. ඔහු සංචාරකයෙක්. එතකොට දැන් ඔහු යුරෝපීය ජාතිකයෙක් නම් අපි කියනවා he is a European. හරි දැන් අපි ගත්තොත් පුතේ ස්වර අකුරු එන අවස්ථා දැන් ඇමරිකානු ජාතිකයට අපි කිව්වොත් ඇමරිකන්. ඒකට සමහරු කියනවා ඇමරිකන් කියලා. ඇයන්න ශබ්ද කරොත් වැරදි. ඇමරිකන් උච්චාරණය කරන්න පුතේ මේක ලයිව් එකක්නේ. ඇමරිකන් කියන්නේ ඇමරිකන් ඇමරිකන් කියන්නේ කඩ කියන්නේ ඇමරිකන් 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 නෙමෙයි. ලංකාවේ අය කියන්නේ ඇමරිකාව කියලානේ. මාළුවට ඇම දානවා වගේ ඇම ඇමරිකාවෙන් ඇම දානවා. හැබැයි රට ඇමරිකා. රටේ නම ඇමරිකා. රටේ නම මොකද්ද පුතේ? ඇමරිකාවට ඉංග්‍රීසියෙන් කියන්නේ ඇමරිකා. නැත්නම් අපි සාමාන්‍යයෙන් නිතරම දැන් ඇමරිකා කියන වෙනකොට ගොඩක් අපි වෙලා කියන්නේ USA කියලා. දැන් පුතේ ඇමරිකන් කියන්නේ ඇමරිකානු ජාතිකයා. දැන් මෙතන පැහැදිලිව අයන්නේ ශබ්දය තියෙනවා. අකුරකුත් තියෙනවා ශබ්දෙත් තියෙනවා. ශබ්දය තමයි වැදගත්. දැන් කොහොම වුණත් ඇමරිකානු ජාතිකයෙක් කියලා අපි කියන්නේ an American. ඒතර වාක්‍යයක් ගොඩ නගනවා නම් ලංකාවට ආපු ටුවරිස්ට් කෙනෙක් වා හඳුන ගන්න ඇමරිකානු ජාතිකයෙක් කියලා කියනවා he is an American. අද දැන් නිදා ගන්නකොට මේ වගේ වාක්‍ය පහක් විතර නැවත නැවත මෙනෙහි කරලා නිදා ගන්න ඕනේ. වාක්‍ය හදන්න ඕනේ. ඔහු පටන් ගන්න ඒ පුද්ගලයාගේ. ඊට පස්සේ ක්‍රියාපදය is ඒක වචනෙට is. එතකොට කොහොමද සම්පූර්ණ වාක්‍යය එන්නේ? he is an American. ඔහු ඇමරිකානු ජාතිකයෙක්. he is an American. මේ ඇමරිකන් ලියනකොට ඒ අකුර කැපිටල් වාක්‍ය මැද ලිව්වත් ජාතියක නමක් ලියනකොට මුල අකුර කැපිටල්. හැබැයි දැන් මෙතනදී මේ an American කියන්නේ නැතුව an American කියන්නේ නැතුව නිකම්ම කියන්නත් පුළුවන් he is American කියලා. ඒකේ තේරුම ඔහු ඇමරිකානු එච්චරයි. අර ඇමරිකානු වෙක් කියන්නේ නැතුව ඔහු ඇමරිකානු එහෙම කියන්න පුළුවන්. he is American. දැන් ඔයා දන්නේ නැති පුංචි දේවල් අපි ඉගෙන ගමු පුතේ. හොඳේ? වෙලාව තියෙනවනේ සතියේ දවස් 6ක් මොන ගැහෙන
ලංකාවේ එකම සජීවී පාඨමාලාව. සක්විති රණසිංහ මම. යාළුවන්ට කියන්න සර් උගන්වනවා හොඳයි. සතියේ දවස් 6ක් ලයිව් වෙවිලා අලුත් පාඩම් හැමදාම උගන්වනවා.